ඇස්වහ කටවහ කියන දේ පිළිබඳව අමුතුවෙන් ඔබට කියන්න ඕන නෑ. අපි මේ ගත කරන එදිනෙදා ජීවිතය තුළ ඔබත් ඇස්වහට කටවහට හෝවහට ලක් වෙලා ඇති. ඔබ දන්නවාද ඇස්වහ යනු කුමක්ද කියලා? ඇස්වහ කටවහ හෝවහ ගැන මම අද සම්පූර්ණ මේ වීඩියෝව පුලම ඔබට දැනුවත් කරන්න සූදානම්. ඇස්වහ කියන්නේ යම්කිසි කෙනෙක්ගේ බැල්මෙන් අප යම්කිසි පීඩාවකට පත්වීම. කටවහ කියන්නේ යම්කිසි කෙනෙක් කියන වචනයක් නිසා එය අපගේ ජීවිතයට යම්කිසි බලපෑමක් විය හැකියි. ඒ වචන නිසා අපේ දියුණුවත් අඩාල වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ හඳුන්වන්නේ කටවහ කියලා. හැබැයි ඔබ නොදැනුවත් ඇති හෝවහ යනු කුමක්ද කියලා. හෝවහ කියන්නේ සිතින් සිතන දේ. අපේ දියුණුව දැකලා යම්කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවෙන් යම්කිසි හීල්ලීමක් සිතකින් කරනවා නම් එය කුඩා දරුවාගේ ඉඳන් වැඩිහිටි අයෙක් දක්වා මේ බලපෑම ගොඩක් දුරට ඇති වෙන්න පුළුවන්. ඇස්වහ කටවහ හෝවහ තුලින් අපේ ජීවිතයට කරන බලපෑම ඊටාම විශාලයි. අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි ඇස්වහ කටවහ කියන්නේ. අනවින කොඩි විනයකට වඩා ලොකු බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි ඇස්වහ කටවහ කියන්නේ. අපි බලමු ඔබ යම්කිසි විදිහකින් ඇස්වහකට කටවහකට යම් නැත්නම් හෝවහට ලක් වෙලා තියෙනවා නම් ඔබට මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා. මේ වගේ ලක්ෂණ මේ ඔබ වෙත පහළ වෙලා තියෙනවා නම් ඇත්තටම ඔබ කාගේ හෝ ඇස්වහ කටවහ පීඩාවකට ලක් වෙලා ඇති. මම මුලින්ම මෙහෙම කියන්න. ඔබ හොඳින් දියුණු වෙලා යම්කිසි තත්වයක හිටියනම් ඔබ ඒ තත්වයෙන් තරමක් දුරට හෝ පහළ වැටුණා නම් ඒ වගේම කරන කියන දේවල් හරියන්නේ නැහැ. ඔබට ශරීරයට බොහොම වෙහෙසකාරී ගති. වැඩක් කළත් නොකළත් තෙහෙට්ටුකාරී ගති. තෙහෙට්ටුවක් ඔබේ ශරීරයට නිතරම දැනෙන්න පුළුවන්. නිතරම බොහොම මහන්සියක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම කරන්න තියෙන වැඩ අද කරන්න තියෙන වැඩ හෙටට කල් දානවා. ඉතින් ওই විදිහට වෙන්නේ ඔබගේ වැඩ ටික නිසි පරිදි එදිනෙදා කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අවදි වෙන විට ඔබගේ මුහුණේ හිතමු නැති විදිහට කුරුලෑ මතුවලා යනවා. ඒකත් ඇතැම් විට ඇස්වහ කටවහ දෝෂයක ප්‍රතිඵලයක් විය හැකියි. එහෙමත් නැත්නම් ඔබ වටා කලින් නොසිටිය විදිහට මැස්සන් පියාඹීමට පටන් ගතහොත් එය හැමෝටම වෙන්නේ නැහැ. අධික ලෙස ඇස්වහ කටවහ ඇති අයට තමයි මැස්සන් පියාඹන්න ගන්නේ ඔබ වටේ. ඉතින් ඒ ලක්ෂණත් ඔබ වෙත ඇති වෙලා තියෙනවා නම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබට ඇස්වහ කටවහ පීඩාවක් නම් ගොඩක් දුරට තියෙන්න පුළුවන්. ඒ වගේම මම කලින් සඳහන් කළා වගේ ශරීරයේ නිතරම වෙහෙසකාරී ගතියක්, විඩාබර බවක් දැනෙනවා නම් ඒකත් ඇස්වහ කටවහට ලක්වීමේ ලක්ෂණයක් විය හැකියි. තවත් ඒ වගේම ඔබට නිවසේ අය ප්‍රකාශ කරන්න පුළුවන් ඔයා වෙනදට වඩා කෝප වෙනවා කියලා. ඉතින් අධික කෝපය, ඒ වගේම මානසික ආතතිය, කරන කියන දේ හරි නොයන ගතිය. ඉතින් මේ දේවල් වලට ඔබ ලක් වෙලා නම් ඒකත් ඇස්වහ කටවහ වල ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම ඔබට හොඳට මුදල් ගලාගෙන එන මාර්ග තිබිලා ඒ දේවල් ටිකක් එන හිටලා කියලා ඔබට තේරෙනවා නම් ඒ දේවල් වල යම්කිසි අඩාල වීමක් ඔබට දැනෙනවා නම් එයත් ඇස්වහ කටවහ හෝවහ වල ලක්ෂණයක් විය හැකියි. තවත් විශේෂම ලක්ෂණයක් තමයි සමහරු හිටි හැටියේ ලෙඩ වෙනවා. එය යම්කිසි ශරීරයේ පවතින අභ්‍යන්තර දුර්වලතාවයක් නිසා වීමක් නොවේ. මම මේ කියන්නේ නොසිතූ විදිහට යම්කිසි දෙයක් නිසා ඔබ නිකන් නොසිතූ විදිහට ලෙඩ වෙනවා නම් ඒකත් ඇස්වහ කටවහ වල ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට ලොකු අශුභ ශක්තියක් ගෙන දෙනවා. අපේ එදිනෙදා කටයුතු වලට ලොකු බාධාවක් මේ ඇස්වහ කටවහ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි දිහා ඊර්ෂ්‍යාවෙන් කෙනෙක් බලනවා නම්, අපි කරන වැඩ කටයුතු වලට යම්කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම්, ඔබගේ මුදල් ලැබෙන මාර්ග අවහිර වෙනවා නම් ඇත්තටම මේ පිළිබඳව බලපාන ලොකුම දේ තමයි ඇස්වහ කටවහ දෝෂ ඇති බව. ඉතින් මේ දේවල් නිතර නිතර අලුත් වෙනවා. නැවත නැවත අලුත් වෙනවා. අපි කොතරම් ඇස්වහ කටවහ දෝෂ ඉවත් කිරීමට පිළිවෙත් කරත් නිතර නිතර මේ දේවල් අප වෙත ළඟා වෙනවා. අපිට ඒක කිසිම විදියකින් නවත්තන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි සතියකට දෙවරක්වත් අඩුම තරමේ සතියට එකපාරක්වත් සාර්ථක ක්‍රමයක් පාවිච්චි කරලා, සරල ක්‍රමයක් පාවිච්චි කරලා ඇස්වහ කටවහ දෝෂ නම් ඉවත් කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. තවත් අය කියන දෙයක් තමයි මම කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. කායික හරි දෙයක් කරනවා කියලා කිව්වොත් ඒ දේ හරියන්නේ නැහැ.
එහෙම කතා ගොඩක් අය අපේ සමාජයේ කියනවා. ඇත්තට මේ කතාව ඇත්තටම ඒක සත්‍යයක් තියෙනවා. මොකද අපි දෙයක් කරන්න ඉන්නකොට කරන්න කලින් කෙනෙක් එක්ක කිව්වොත් මම මේ දේ ලබන සතියේ පටන් ගන්නවා කියලා ගොඩක් දුරට මටත් අත්දැකීම් තියෙනවා. ඒ දේ කරගන්න වෙන්නේ නැහැ. ඇත්තට මේකට හේතුව ඇස්වහ කටවහ හෝවහ කියන මේ දෝෂ තමයි. හෝවහ ගැන ගොඩක් අය ලොකුවට දැනුවත් නැහැ. දන්න අය ඇති. නමුත් හෝවහ කියන්නේ අර යම්කිසි කෙනෙක් හිතින් හිතනවා මේ දේ සාර්ථක වෙන්න එපා. මේ දේවල් හරියන්න එපා. ඊර්ෂ්‍යාව වැඩි පුද්ගලයෙක්ගේ ඒ දේවල් සමහර විට ඒ පුද්ගලයා නොදැනුවත්වම ඇස් වලින් ඔහු බලන බැල්මකින් නරකක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා හිතාමතා කරන දෙයක් නොවිය හැකියි. සමහර විට හිතාමතා යම්කිසි අසුබ දෙයක් අපහට වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරා වෙන්නත් පුළුවන්. ඉතින් ඔකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් එය කෙසේ අපට බලපායිද කියන එක පීඩාවටපත් වෙන්නේ අපි නිසා. ඒ කෙනා කොහොම හිතුවත් ඒ කෙනා මොන විදිහට අපි දිහා බැලුවත් ඒක අපිට බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ව අරගෙන විශේෂයෙන්ම අම්මලා ඔය ඇස්වහ කටවහ තියන අය ගාවට නම් අරන් යන්නෙත් නෑ. මොකද හොඳටම දන්නවා මේ ගම්මානවල ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන ක්‍රමයක් එක්ක කුඩා දරුවන්ට ඇස්වහ කටවහ කියන දේ බොහොම දරුණු විදිහට බලපානවා. දැන් මේ ඇස්වහ කටවහ ඉවත් කිරීම ගැන කිව්වොත් එහෙම විවිධ ගුරුකම් තියෙනවා. ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රම තියෙනවා ඇස්වහ කටවහ ඉවත් කිරීමට. ඒ වගේම යුරෝපීය ක්‍රම තියෙනවා. ඒ වගේම තවත් දමිළ බුද්ධලයන් අතරත් ජනප්‍රිය ගුරුකම් වර්ග තියෙනවා. ඒ වයින්ත් ඇස්වහ කටවහ ඉවත් වෙනවා. අපිට එකක්වත් බැහැර කරන්න බෑ. මොකද ඒ සංස්කෘතීන් වලට අනුව විවිධ ඇස්වහ කටවහ ඉවත් කිරීමේ ක්‍රමවේද පවතිනවා. ඉතින් බහුලම ලංකාවේ පාවිච්චි කරන ක්‍රමයක් තමයි අබ මිරිස් කරල් ඒ ආදී ද්‍රව්‍ය පුලුස්සලා ඇස්වහ කටවහ ඉවත් කිරීම. ඒ වගේම තවත් මලයාලම් ශාස්ත්‍රවලත් මේ වගේ විවිධ ගුරුකම් වර්ග තියෙනවා ඇස්වහ කටවහ ඉවත් කිරීමට. ඔබ ගොඩක්ම සාර්ථකත්වයටපත් වෙලා ඉන්න පුද්ගලයෙක් නම් ඔබට සතියේ දෙපාරක්වත් මේ වගේ ඇස්වහ කටවහ ඉවත් කිරීමේ ගුරුකමක් කිරීම තුලින් ඔබට ඇත්තටම ඇස්වහ කටවහ වලින් පීඩාවක් ඇති වෙලා තිබේ නම් ඒ සියලු දුර්වලතා අවහිරතා ඉවත් වෙලා ඔබ සමහර විට ගොඩක් ලස්සන කෙනෙක් නම් ඔබට නිතරම ඇස්වහ කටවහ කියන දෙයින් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් සතියේට එක්වරක් හෝ දෙවරක් ඔබට පුළුවන් සරල පිළියම් තුලින් සාම්ප්‍රදායික ක්‍රමයන් තුලින් හෝ මේ ඇස්වහ කටවහ දුරු කරගන්න. ඉතින් ওই මලයාලම් ශාස්ත්‍රකරුවන් අතර නම් ගොඩක්ම ප්‍රචලිතයි දෙහි ගෙඩි වලින් ඇස්වහ කටවහ ඉවත් කිරීම. ඒකට ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරනවා. සාම්ප්‍රදායික ක්‍රමානුව නම් අර අබ මිරිස් කරල් ලුණු ආදී පුලුස්සලා ඒ විදිහට පුළුවන් ඇස්වහ කටවහ ඉවත් කරන්න. මම ඊළඟ වැඩසටහනකදී මම ඔබ වෙත ගෙන එනවා ක්‍රම කිහිපයකට ඇස්වහ කටවහ ඉවත් කරන විදිහ. ඔබට මම සරලව මේ දේවල් කියා දෙනවා ඔබගේ මේ අශුභ ශක්තියින් දුරු කරගන්න. ඉතින් මේ අපගේ මේ ජීවිත කාලය තුළ අපිට විවිධ පීඩාවන් නැති කරන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ ඇස්වහ කටවහ නිසා කුඩා ළමුන්ට තිලක තැබීම උපන්දා සිට කරන දෙයක්. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමුන්ට තබන තිලකෙන් ඒ දරුවාට ඇතිවන ඇස්වහ කටවහ දෝෂ ඉවත් කිරීමම තමයි. ඒ වගේම විශේෂයෙන්ම මේ ඇස්වහ කටවහ ඉවත් කිරීමට හවස 6න් හෝ 7න් පස්සේ තමයි ගොඩක් වෙලාවට නිවෙස් වල ඇස්වහ කටවහ මේ ඉවත් කිරීමේ ගුරුකම් කරන්නේ. ඉතින් ඒව සරලවම මේ දේවල් වලින් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එදිනෙදා අපගේ ගෙදර මුළුතැන්ගෙහි තියෙන ද්‍රව්‍ය වලින් තමයි ගොඩක් වෙලාවට මේ ඇස්වහ කටවහ දෝෂ ඉවත් කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය හොයාගන්නේ. ඉතින් බ්ලැක් මැජික් වගේ දේවල් වලිනුත් අපි ගොඩක් පීඩාවටපත් වෙනවා. නමුත් මේ ඇස්වහ කටවහ වලින් වෙන පීඩාවත් බ්ලැක් මැජික් වලින් වෙන පීඩාවත් දෙකක්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අනවිනයකට කොඩි විනයකට ලක් වුණාට පස්සේ ලැබෙන පීඩාවට වඩා එහා ගිය පීඩාවක් මම නම් ඇත්තටම අත්විඳලා තියෙනවා ඇස්වහ කටවහ කියන දෝෂ නිසා. ඉතින් ඔබ ගොඩක් වෙලාවට මේ ගැන දැනුවත් ඇති කියලා මම හිතනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඊළඟ වැඩසටහනකින් අරන් එනවා ක්‍රම කිහිපයකටම ඔබට මේ ඇස්වහ කටවහ දුරු කරගත හැකි අයුරු. හැබැයි ඔබට සරලවම කරන්න පුළුවන් දෙයක් මට කියන්න පුළුවන්. ඊටාම සරලව කුඩා දරුවන්ගෙන් ඉඳන් වැඩිහිටිය අය දක්වාම කරන්න තියෙන සරලම ඇස්වහ කටවහ ඉවත් කිරීමේ ක්‍රමය තමයි මුහුදු වතුරෙන් නෑම. ඇත්තටම මුහුදු වතුරෙන් නාන්න සමහරව අකමැති හැමට එය හානියක් වෙයි කියලා. නමුත් ඔබට එදිනදා භාවිතා කරන නිවසේ භාවිතා කරන ලුණු මේසැලි දෙකක් පමණ ඔබ නාන ජලයට මිශ්‍ර කරලා හොඳින් දිය කරලා
එයින් නාගත්තොත් සතියේ වරක් හෝ දෙවරක් ඔබට ගොඩක් දුරට මේ එන්න තියෙන ඇස්වහ කටවහ දෝෂ ඉවත් කර ගැනීමට හැකිය අයුරින් ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇස්වහ කටවහ ඉවත් කිරීම සඳහා ඔබට වැඩි වෙහෙසකින් තොරව මේ දෝෂ ඉවත් කරගන්න නම් නිවසේ අපි භාවිතා කරන ලුණු වලින් මේසයි 2ක් 3ක් පමණ ඔබගේ බාත් ටබ් එකකට වෙන්න පුළුවන්, බේසමකට වෙන්න පුළුවන්. ඒ වගේම මේ පොඩි දරුවන්ව නාවනවා නම් ඒ නාවන ජලයට වෙන්නත් පුළුවන්. ඒක නම් දරුවන් කුඩාම දරුවන්ට භාවිතා කරද්දී දෙවරක් තුන් වරක් හිතන්න කුඩා දරුවන්ට නළලේ තිලකයක් තියලා වුණත් ඇස්වහ කටවහ ඉවත් කරගන්න පුළුවන්. වැඩිහිටි අයට විශේෂයෙන්ම මේ ලුණු වතුරන ස්නානය ඉතාම හොඳයි. මේ සඳහා හිමාලයන් සෝල්ට් භාවිතා කරන්නත් පුළුවන්. හිමාලයන් සෝල්ට් නම් සමහර වෙළඳ සන්නාම වලින් එනවා. ඉතින් ඒවත් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ ඔබට. හිමාලයන් සෝල්ට් හරි අපි එදිනදා භාවිත කරන ලුණු හරි මේ විදිහට දිය කළා අරගෙන ඔබට පුළුවන් සරලවම නිවසේ ඉඳලා කිසිම කරදරයකින් තොරව අඩු වියදමකින් මේ ඇස්වහ කටවහ සඳහා පිළිවෙතක් කරගන්න. ඉතින් මම ඔබට කියන්නේ ඔබ මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වැඩසටහනකදී මම ඔබට අරන් එනවා සරලවම මේ ගුරුකම් ක්‍රමයක් කරහා සාර්ථකවම ඇස්වහ කටවහ ඉවත් කරගන්න හැටි. ඉතින් අදට මම සමුගන්නවා මේ සරල පිළිවෙත කරලා බලන්න. ඔබට මේ තියෙන යම්කිසි දෝෂ පීඩා මම මුලින්ම සඳහන් කරපු ඒ දෝෂ පීඩා වලින් ලක් වෙලා තියෙනවා නම් ඔබට යම් සහනයක් උදා කරගන්න එදිනදා ජීවිතය සාර්ථක කරගන්න මේ පිළිවෙත්වල යෙදෙන්න කියලා. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වැඩසටහනින් ඇස්වහ කටවහ දෝෂ ඉවත් කර ගැනීමේ ක්‍රම සමගින්. එතෙක් ඔබට සුවබර සතියක්.